කොහොමද ඔයගලන්ට ඔන්න අපි මේ පාර වෙසක් බලන්න යනවා. හැබැයි හැම පාරම අපි පොළොව පැත්තට යන නිසා මේ පාර හිතුව පොඩ්ඩක් වෙන පැත්තකට යන්න ඕනේ කියලා. නගරයකට යනවට වඩා ගමේ පැත්තේ පොඩ්ඩක් ඇවිදලා කරලා ලස්සන බලලා එන එක හොඳයි කියලා හිතුණා. ඉතින් අපි දැන් යන්නේ බුලත් කොහොපිටිය පැත්තට. බලමු අපි කොහොමද කියලා නේද බුලත් කොහොපිටිය පැත්තේ දවසල් තියෙනවද? වෙසක් සරුයිද? බලමු ගිහිල්ලා. අපි වෙසක් බලන්න යන වාහනේ. ඉතින් ගොල්ලෝ වෙනවැති ගොඩක් ඉඳ බදි වෙලා බංකුවකුත් දාලා තමයි ගියේ. මේ ඉන්නේ අපේ නංගි ඔයගොල්ලෝ ඉතින් කලින් වීඩියෝ බලලා දිනවද දන්නවා ඇති. ඔන්න එහෙනම් ඉතින් ගමන පටන් ගත්තා. බස් එක කෝච්චිය කොහේ හරි යද්දි මිලියන එකක් හැමෝටම ඉන්නවා. මේ ඉන්නේ ඔන්න ගයිස් හාහාපුරා කියලා අපිට හම්බෙච්ච පළවෙනි දවස. ඉතින් බලන්නකෝ මෙතන තියෙන ලස්සන මාර ලස්සනයි මේ පාර. ලස්සනම තැනක තමයි මේ දවසල මේගොල්ලෝ දෙන්න ලෑස්ති කරලා තිබුණේ. ඉතින් මම ඔයගලන්ට කියනවා මේ තමයි මගේ ජීවිතේ මම ගිය වෙසක් එකකට ගිය ලස්සනම පළාත. දවසල දෙන්න ගිය ලස්සනම පළාත. ගොඩාක් ලස්සනයි මේ පරිසරය. ඉතින් හිතුවට වඩා ගොඩාක් එන්ජොයි කරන්න ලැබුණා අපිට. මාරම ලස්සනයි. මේක ඉතින් කඩලා දවසලක් ඇත්තට මේකත් හරිම රසයි. ඉතින් ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ හැම දිනාටම. ඉතින් ඔන්න ඒ දවසල වෙදලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට හම්බුණා මගේ ජීවිතේ දැක්ක ලස්සනම වගේම පළවෙනි එලකිරි දවසල. බලන්න මෙතන කොච්චර ලස්සනද කියලා. ඒ වගේම මෙතන දුන්න එලකිරි එක ළමයි මාර රසයි. මං අම්මා හදලා බීලා දෙනවා. හැබැයි ඒකට වඩා මේක මාරම රසයි. ඒ වගේ මේගොල්ලෝ දුන්නු හකුරු එකත් මේගොල්ලෝ එලකිරි වලින්ම හදන හකුරු එකත් ඒකත් මාරම රසයි. ඉතින් මේක මගේ පළවෙනි අත්දැකීම මේ වගේ. ඇත්තටම මේක මාර වටිනා මේ වෙලාවේ හැටියට ගොඩාක් බඩගින්නෙත් එක්ක අපි හිටියේ. මම මේ වගේ කෝප දෙකක්ම බිව්වා. මොකද අම්මාගේ ගත්තා අම්මාගේ එක අම්මා බිව්වේ නැහැ. ඒකත් එක්කම මම තමයි බිව්වේ. ඒ තරමටම රසයි මේක. මෙන්න මේ වගේ ලොකු අර එලකිරි දාන බාජර වලට ගෙනල්ලා තමයි තිබ්බේ. මම දන්නේ නැහැ ඒක මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒ හැම දිනාටමත් ගොඩාක් පින් සිද්ධ වෙනවා. මේ වගේ මේ දවසලක් ලෑස්ති කරලා අපිට දුන්නට. ඇන්ටියා මා රසයි. මේ හකුරු ඔයගොල්ලෝ හදලාද? රසයි යන්නේ. ඒ දවසලත් ඇදලා පොඩ්ඩක් ඉස්සරහට එනකොට අපිට හම්බුණා තුන්වෙනි දවසල මේකෙත් තිබ්බේ කඩල. හැබැයි මේකට වඩා අර ඉස්සෙල්ලාම හම්බෙච්ච දවසලේ කඩල ගොඩක් රසයි. සැරට හොඳට තිබ්බා මේ දවසලේකට වඩා. ඊට පස්සේ අපිට හම්බුණා මේ වගේ සරුවක් දවසලා. මේකත් ඒ වෙලාවේ හැටියට මාරම වටිනා. මොකද අපි සාමාන්‍යයෙන් මෙතනට යනකොට වෙලාව 12ත් එකත් අතර වගේ ටිකක් අර රස්නෙත් එක්ක හොඳට මේක සෙට් වුණා. මේ අපිට බිස්කට් හම්බෙච්ච වෙලාව පේරවනේ පොරකකා තමයි කන්නේ කට්ටියම. අපි ඉවර කරන්න එපා. ඔබ නංගි වරන් දෙන්න. තවරද? අපි තීරණය කරා කොහෙන්ද නාන්න ඕනේ කියලා. අපි දැන් මේ අහගෙන යන ගමන් ඉන්නේ බලමු අපි. මෙතන මේ හම්බිච්ච අංකල් කෙනෙක් කිව්ව විදිහට තව කිලෝමීටර් 5ක් විතර දුරින් තියෙනවා නාන්න තන. අපි දැන් හදාගෙන එතනට ගිහින් බලන්න පොඩ්ඩක්. හරි හරි. ඉතින් පාරත් අහගෙන පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට හම්බුණා අයිස්ක්‍රීම් දවසලක්. මේ මගේ කීවේ දවසලත් මට මතකත් නෑ ළමයි. මේ මං හිතන්නේ 4 වෙනි දවසල. මං හිතන්නේ මේගොල්ලෝ මේක කරේ කඩේකින් අනුග්‍රහය දීලා තමයි. කඩේ ඉස්සරහා තමයි මං හිතන්නේ මේක තිබ්බේ. මේ වගේ ෆ්‍රීසර් වල දාලා අයිස්ක්‍රීම් දුන්නා. ඒ වෙලාවේ වැස්සත් එක්ක ඒක මාරම එකක් වහිනවා පොඩ්ඩක් එළියේ. පොඩි වැහි කුරුපොදක් තමයි තිබුණේ. ඉතින් වැස්සත් එක්ක අයිස්ක්‍රීම් එකක් කන්න ලැබුණා අපිට. ගොඩක් සෙනග හිටියෙත් නැහැ. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ඇතුලේ පාරක් නේ නිසා ගොඩක් සෙනග රැඳෙන්නෙත් නැහැ මේ පැතිවල. හැබැයි ළමයි මම මේ දවස්වල තිබ්බ පැති නම් හරියටම දන්නේ නැහැ. කොහොම හරි මේ යටියන්තොටට යන පාරේ දෙපැත්තේ තමයි මේ දවස්වල ටික තිබ්බේ. මේ අපිට හම්බෙච්ච සුබ් දවසල මේකත් මාර ලස්සනයි. මෙතන මේ මං හිතන්නේ අර පත්තිනි දේවාලයක් එහෙම නැත්නම් අර පත්තිනි පිළිරුවක් වගේ එකක් තියෙනවා. අන්න එතන තමයි තිබ්බේ නාගහකුත් එක්ක හරිම ලස්සනයි එතන. සුප් එකත් ඇත්තටම රසයි. ඒක හැබැයි මම ගොඩක් බිව්වේ නෑ. මොකද මේ වෙනකොට කාලා මගේ බඩ හොඳටම පිරීලා තිබ්බේ. හරිම අමාරුයි. සුබ් දවසලෙන් පස්සේ අපි කෙලින්ම ගියේ අපි නාන තැනට. ඒ වෙනකන් කිසිම දවසලකට අපි නතර කරේ නැහැ. මොකද අපිට කාලා වැඩි වෙලා හිටියේ. මේ තියෙන අපි නාන්න ආපු වී ඔය කියන එක මෙතන ඉඳන් යටියන්තොටට කිලෝමීටර් 4ක් වගේ තමයි තියෙන්නේ. අපි මෙතනට ගියේ දවල් 12:00ට විතර. මේ වෙනකොට නම් සෙනග ඇවිල්ලා හිටියේ නැහැ. උගලන්ට මේ මෙතන කවුරුත්ම නෑ අපි විතරයි හිටියේ. ආපු ගමන් නාන්න කලින් මම පොඩ්ඩක් ඉතින් වටේ පිටේ ඇවිදලා බැලුවා. බුලත් සිංහල නේද? බුලත් කොහොපිටියද? බුලත් කොහොපිටියද නම කිව්වට මේ අපි යටියන්තොට එනකන් ආවා. උගලන්ට පඩුවක් පෙන්නන්න ආයි මේ අපි දැන් ඉන්නේ නාන තැන. අපි ආව නාන තැනට උගලන්ට බෙදී ලස්සනයි. මෙතන ගොඩක් ලස්සනයි. උගලන්ට පඩුවක් පෙන්නන්නම් මම. මෙතන මේ මාහර විදියට මාළු ඉන්නවා. ඒ කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. මෙන්න මෙතන දහස් ගාණක් මාළු. මේ ඔක්කොම මාළු ඉන්නේ මේ එක පොදියට ඔක්කොම. තේරෙනවද?
කඩල ටිකක් හම්බුණා. මෙතන කෑම දාන දෙනව නැද්ද දන්නේ නැහැ. හැබැයි මේ මං හිතා දාන නිසා තමයි මේගොල්ලෝ මෙහෙම ඉන්නේ එක තැනකට වෙලා. හරි. එද්දි දවසලකින් කඩල හම්බුණා. මේ සෙට් එක නම් පහළ වතුරට බහැලා ඉතින් මේ වෙනකොට මම ඉතින් වටපිට බල හිටියානේ. මමත් ඉතින් හිමීට නාන තැනට මේ විදිහට බහැගෙන ගියා. වෙන පැත්තක් තියෙනවා එන්න මම මේ කැලෑ වෑරකින් තමයි වැඩි දෙලා ඇවිල්ලා තියෙන්නේ. කවන්නේ කොහොමද තැනට ආවා. මාර ලස්සනයි. හැබැයි පොඩි අවුල් කරලා තියෙන්නේ අවුව පොඩ්ඩක් වැඩි. ඒකට මෙතන නියමයි. මම චුට්ටක් එහා පැත්තට ගිහලා ඔයගොල්ලන්ට පෙන්නන්න. අපේ සෙට් එක නම් හොතටම එන්ජොයි කරනවා විතර. අම්මෝ මාර සීතලයි. මෙතන guys මේ පොඩි අවුලක් තියෙනවා. වතුර හොඳයි පිරිසිදුයි. මේ ප්‍රශ්නයක් නෑ ලස්සනයි තනත්. අවුල තියෙන්නේ පහළට වේගින් වතුර ගහන් යනවා. එතකොට අර ටිකක් නාන්න අමාරුයි. පීරන්ට එහෙම අමාරුයි. මාළුද? මාළුයි. අපි මෙයාව නිදහස් කරමු. මෙයා පැටිලිලා නේද හිටියේ? ඔව් පැටිලිලා. අපි ආව නිදහස් කරමු. මෙයා පැටිලිලා හිටියේ. අපි ඉක්මනට ගිහලා දාමු මෙයාව වතුරට. දැන් තාත්ත කැමරා දුන්නා. ඉක්මනට. බයි. අල්ලලා හරි. නැත්තම් ওই බිම ඉතින් ඉවරයි කවර කරලා රින්ගන්න ඇති. හිර වෙලා ඇති. හිර වෙන්න ඇති. ඔව් නිකන් මේ ගහගෙන ආ එමන් ඉතින් මැරිච්ච එකක් වෙන්න ඇති. පව්. ඉස්සලාම ආවේ මේ පැත්තට. මේක දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක හරියටම දූපතක් වගේ කොටසක් තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ වතුරේ වටෙන් වතුර වලින් වටේට වට වෙලා මේ කොටස තියෙන්නේ. ඉතින් මේ ගමේ ඉන්න කට්ටියගේ මේ හරිය නාන්න එපා කියලා. මොකද මේ මාසෙට මෙතන දෙන්නෙක් ජීවිතය ඇති වුණා කිව්වා ගිලිලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙතන ගැඹුරුයි. අර ඈතින් පේන කොටසේ ටිකක් අර මේ ගැඹුරු වගේ පේනවා. ඇත්තට මේ හරිය නිකන් අර බයයි දැක්කහම. හැබැයි ලස්සනයි එතන. මේ සම්පූර්ණයෙන්ම මේ ගල් තියෙන්නේ හරි අමාරුයි කකුල තියන්න මේ රිදෙනවා සෑහෙන්න. පොඩ්ඩක් ඇවිදන් යන් ඉස්සරහට ගඟ දිගේ. අර ගොල්ලෝ අතර නානවා. මේ මෙතන මාර ලස්සනයි. ගඟ දිගේ යනකොට මට පොඩි බඩුවක් හම්බුණා. මං හරි ආසයි මේකට. ඔයගොල්ලෝ දන්නවත් ඇති. මෙන්න මේක. මනි ප්ලාන්ට් එකක්. පොඩි කෑල්ලක් දෙකක් අරගෙන තමයි හිතාගෙන ඉන්නේ. ගෙදර ගිහිල්ලා තියන්න. දැන් ඉතින් වීඩියෝ එක දැකලා බයින්නේ පම්මට පරිසර විනාශ කරනවා කියලා. පරිසර විනාශ කරන්නේ නැහැ. මේක අරගෙන ගෙදර හිටවන්න තමයි යන්නේ මම ලස්සනට. තව ගොඩක් තියෙනවනේ. මේක වටන්නේ. බැනිකක්. බැනිකක් ගහින්දා. අසන ප්‍රශ්නයක් ඇවිල්ලා. සුරංගනීත මාළුගෙනවා. ලැජ්ජ නැද්ද මේ? කාරෙන් නටන්නේ. වටි බලා කියනවා. ඔයා අඬනවා, ඔයාගේ ඇස් රතු වෙනවා. මලන් ඉන්න මටත් දැනෙනවා. හැටි සුරංගනීගේ ජීවිතේ කලු වෙලා guys එනකොට මෙතන සෙනග හිටියේ නැහැ. හැබැයි දැන් නම් වාහන ගොඩක් ඇවිල්ලා. ගොඩාක් කට්ටිය ඉන්නවා. අපි දැන් නාලා යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. මාව හොඳටම පිච්චිලා තියෙන්නේ මේ. නාලනකොට අපිට හම්බුණා සවුඩන්සලා. හොඳට උකුයි. ඈ? ඊට අනදී දෙයට උන්නේ නින්ද සිග්නල් නැහැ. මෙහෙර මොනවද දැල්ලා සිග්නල්. ඔයාලට පෙන්නන්නම් guys මම මාර ලස්සනයි මේ යන පාරවල්.
නිකන් අපි අර නුවරිලි පැත්තේ යනවා වගේ නිකන් අර හෙල් තියෙනවා කඳු මාරම ලස්සනයි. ඒ වගේ මේ යන පාරත් රබර් වතු වලින් මැදි වෙලා තියෙන මාරම ලස්සනයි මාරම හෙවණයි. මම පෙන්නන්නම් ඔයගලන්ට දැන්. ගයිස් අපි නෑවේ VOA කියන තැනින් අපි දැන් VOA ඉඳන් ආව ඔළුවේට මේක මාරම ලස්සනයි. මෙතනට ආවට පස්සේ අපිට නිකන් පේන්නේ මෙන්න මේ වගේ. හැබැයි මේක උඩට ගත්තට පස්සේ මෙන්න මේ වගේ. අර උඩ ඉඳන්ම ගලාගෙන එනවා. ඒ වගේ මේ වටත් හරිම ලස්සනයි. මම ඔයාලට පෙන්නන්නම් දැන්. මාර ලස්සනයි. ඔයාලට තේරෙනවද? ආයිතික මෙතනක විශේෂත්වයක් තියෙනවා. මෙතන ගොඩක් පරණ ලී වලින් හදපු පාලමක් තමයි තියෙන්නේ. ඊට හැපැත්තෙන් පාලම හොඳට හදලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ වෙසක් දවසේ ගත වුණේ. අපි එනකොට අංශල ගොඩක් වෙන්දා. මේ වෙනකොට මගේ ෆෝන් එකේ බැටරි බහලා තිබ්බේ. මට ඒව රෙකෝඩ් කරගන්න බැරුණා. ඉතින් ළමයි මේ වෙනකොට මම ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිටියේ මගේ රැකියා ජීවිතෙත් එක්ක. ඉතින් ස්ට්‍රෙස් රිලීස් කරන්නත් එක්ක තමයි මම මේ විදිහට මේ ගමනට සහභාගී වුණේ. නැත්තම් මම ඇත්තටම එන්නේ නැහැ කියලා තමයි හිතන් හිටියේ. ඉතින් ගමන ආවට පාඩුවක් වුණේ නැහැ. ඇත්තටම මම ගොඩක් සතුටු වුණා. පොඩ්ඩක් අර ഘോഷාකාරී ශබ්දයෙන් මිදිලා මේ වගේ පැත්තක වෙසක් බලන්න යනවා කියන්නේ ඒක වෙනම එකක්. පොඩ්ඩක් ටවුන් එකට යනකොට ශබ්ද වැඩි. ඉතින් මේ වගේ පරිසරයක මේ වගේ ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන් වුණා. ඉතින් මට හිතුණා මේ අත්දැකීම ඔයගොල්ලොත් එක්කත් බෙදා ගන්න ඕනේ. ඔයගොල්ලන්ත් මේ ලස්සන පෙන්වන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් ළමයි අතට ගිහින් එන්නම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. හැමදෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.